ඇමරිකාව හා ඊශ්‍රායලය එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයක් හේතුවෙන් පසුගිය මස 28 වන දින ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වුණා. එම තත්ත්වය මත මේ වන විට මැද පෙරදිග කලාපය ඇතුළු මුළු ලොවටම යුද බිය ඇතිව තිබෙනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු හිස්සුණු ඉරාන උත්තරීතර නායක ධූරයට ඔහුගේ පුත් මොජ්තබා අල් කමේනි පසුගියදා පත් කර තිබුණා. මෙම පත්වීම සිදුකොට දින ගණනාවක් ගත වුණත් අද වනතුරු මොජ්තබා අල් කමේනිව කිසිදු තැනකදී දැක් ගන්නට නොලැබීම මේ වන විට ලොව පුරාම කතාබහට ලක්ව තිබෙනවා. සමහර විදේශ මාධ්‍ය වාර්තා කරන අන්දමට මොජ්තබා අල් කමේනිද එම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි ඔවුන් වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඔහු තුවාල ලබා සිටියත් නිසක වශයෙන්ම ඔහු ජීවත්ව සිටින බව තමා විශ්වාස කරන බවයි. පසුගිය 28 වනදා එල්ල වුණු ප්‍රහාරය හමුවේ සිදු වූ කම්පනය දරා ගැනීමට නොහැකි වීමෙන් ඉරාන උත්තරීතර නායක මොජ්තබා අල් කමේනි කෝමා තත්ත්වයක පසුවන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ප්‍රහාරය හමුවේ ඔහුගේ පාදයක් අහිමි වී දරුණු තුවාල ලබා පසුවන බවද වාර්තා වනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය හා ඇමරිකානු ප්‍රහාරයන් වල ඉලක්කයක් වන මොජ්තබා අල් කමේනිව මේ වන විට දැඩි ආරක්ෂිත භූගත බංකරයක හිඳමින් ප්‍රතිකාර ලබමින් සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට වාර්තා කරනවා.